නිස්කලංක ගමක සොබාදහමට සමීපව සරල ජීවිතයක් ගත කළ දුප්පත් නමුත් ඊතා කරුණාවන්ත ගොවියෙක් ජීවත් වුණා. ඔහුගේ පැල්පත අසල සාමාන්‍ය පෙනුමක් ඇති නමුත් සැඟවුණු මායාබලයක් සහිත පැරණි අඹගසක් තිබුණා. දිනක් අඹගසට කතා කිරීමටත් මිනිස් සිතිවිලි තේරුම් ගැනීමටත් හැකි බව හෙළි වූ විට ගොවියා බෙහෙවින් පුදුමයටපත් වුණා. ගොවියාගේ කරුණාවන්තකම නිසා එම මායා අඹගස ඔහුට රත්තරන් බවට පත්වන පැණිරස අඹ ලබා දීමට පටන් ගත්තා. ගොවියාගේ මෙම හදිසි ධනවත්කම දුටු මසුරු අසල්වැසියෙක් එහි ඇත්ත දැනගැනීම සඳහා රහසින් ඔහු පසුපස ගියා. මෙම මසුරු මිනිසා රත්තරන් ලබා දෙන ලෙස ගසට බලපෑම් කිරීමට උත්සාහ කළ විට එහි තිබූ මායා බලය සදහටම නැති වී ගියා. කරුණාවන්තකම රත්තරන් වලට වඩා වටිනා බව වටහාගත් ගොවියා නැවතත් ඔහුගේ සරල ජීවිතයටම අවතීර්ණ වුණා.